මොබයිල් ෆෝන් එකෙන් ෂෙයාර්ස් ගන්න හැටි දන්නවද? මේ වීඩියෝ එකෙන් බලන්න මොබයිල් ෆෝන් එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලා ෂෙයාර්ස් ගන්න කොහොමද කියලා බලන්න. මොබයිල් ඇප් එකෙන් ෂෙයාර්ස් ගන්න කොහොමද? ඔයාලගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ෂෙයාර්ස් ගන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ගොඩක් අය ෂෙයාර්ස් ගද්දී ෆෝන් එකෙන් ගන්න ලේසි. ඔයා ඒ ට්‍රේඩ් ඇප් එක තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. මේ තියෙන ඒ ට්‍රේඩ් ඇප් එක. ඒ ට්‍රේඩ් ඇප් එක පාවිච්චි කරලා ෂෙයාර්ස් ගන්න කොහොමද? ඒ ට්‍රේඩ් ඇප් එක ලොග් වුණාට පස්සේ ඔයාගේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක එන්ටර් කරලා තියෙන එකට උතුරු ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන්කමක් තියෙනවා ඔයාලට මේ යූසර් නේම් පාස්වර්ඩ් එක account එක open කරාට පස්සේ අදාළ broker firm එකෙන් ලබා ගන්න පුළුවන්. ඇප් එකට ලොග් වුණාට පස්සේ ඇප් එකේ බලන්න පුළුවන් ඔයාට home interface එකක් තියෙන්නේ. Colombo Stock Exchange indices ටික බලන්න පුළුවන්. අද දවසේ turnover එක, trades ගාන, ඒ වගේම ඉන්ඩිසිස් වල තියෙන චේන්ජස් මොනවද? එතකොට අපේ තියෙන ඉන්ඩිසිස් වල මූවමන්ට්ස් මේ ටික ඔක්කොම මේ ඇප් එකෙන් බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම දවසේ ට්‍රේඩ් වෙච්ච ෂෙයාර්ස් වල මොනවද තොරතුරු, කීයද ෂෙයාර්ස් වල ට්‍රේඩ් වෙලා තියෙන ප්‍රයිසස් කොහොමද, අඩු වෙලාද වැඩි වෙලාද, මේ කියන හැම ඩීටේල් එකක්ම මේ ඇප් එක හරහා ඔබට බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒ chance එක මේ ඇප් එකෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට ඔයාලට කැමති කම්පැනි එකක් තියෙනවා නම් හිතන්න සම්පත් බැංක්. ඒ කම්පැනි එකේ අද දවසේදී ගනුදෙනු වෙච්ච දේවල් මොනවද? ඒ වගේම හිස්ටරි ෂෙයාර් එකේ ඩීටේල්ස් මොනවද තියෙන්නේ? කොච්චර ඉතිහාසයේ වැඩිම ගාන කීයටද ගිහිල්ලා තියෙන්නේ? අඩුම ප්‍රයිස් එක කීයද තිබිලා තියෙන්නේ? ඒ වගේම කොච්චර ෆොරින් හෝල්ඩ් එකක් තියෙනවද? කොච්චර ෂෙයාර්ස් ප්‍රමාණයක් ඉෂුව කරලා තියෙනවද? කොච්චර මාකට් කැපිටල් එකද? මේ හැම ඩීටේල් එකක්ම ඒ කම්පැනිට අදාළව බලන්න පුළුවන්. ඒ වගේම ෂෙයාර්ස් ගද්දී ඔබ වැඩිපුරම බලන්නේ ඕඩර් බුක් එක. ඕඩර් බුක් එකේ තියෙන ග්‍රීන් කලර් තීරුව සහ රෙඩ් කලර් තීරුවේ තියෙන ඩීටේල්ස් ටික. ඒ වගේම අද දවසේදී සම්පත් බැංකුවේ ෂෙයාර් එකක් විකිණෙච්චි මුදල සහ ඒ මොහොතේ කීයටද විකිණලා තියෙන ඒ ඩීටේල්ස් ටික මෙතනින් චෙක් කරන්න පුළුවන්. ඒ වගේම ට්‍රේඩ් සමරි එක. අද දවසේදී කොටසක් විකිණලා තියෙන මිල ගණන් වල කොච්චර මිලකට කොච්චර ෂෙයාර්ස් විකිණලා තියෙනවද කියන එක චෙක් කරන්න පුළුවන්. ඊළඟට ඕඩර් ලිස්ට්ස් එකෙන් බලන්න පුළුවන්. ඕඩර් සෙන්ටර් කරලා තියෙනවා නම් ඒ ඕඩර්ස් මොන හරි දැනට එක්සිකියුට් වෙච්ච නැති ඒවා. ඒ වගේම account summary එක ඔයා කොච්චර ගාණක් ඉන්වෙස්ට් කරලා තියෙනවද? ඒ වෙනුවෙන් මේ වෙද්දි market capital එක කොච්චරද තියෙන්නේ? කොච්චර loss එකක්ද profit එකක්ද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා recently ඊළඟට ඔයාගේ portfolio එක check කරන්න පුළුවන්. portfolio එකෙන් බලන්න පුළුවන් දැන් තියෙන cost එක. ඒ වගේම market value එක කොච්චර commission එකක් අඩු වෙන්න ඕනේද? ඒ details සහ ඊට පස්සේ details වලට ගියාට පස්සේ එක එක shares ඔයා අරන් තියෙන shares වල prices ඒ ටික ඔබට check කරගන්න පුළුවන්කමක් තියෙනවා එතනින්. right ඊට පස්සේ share එකක් ගන්න buy and sell කියන option එකට යන්න ඕනේ. එතන ගියාට පස්සේ ඔයාට ඕන company එක select කරන්න. සම්පත් බැංක් නම් සම්පත් බැංක්. එතකොට ඔබට බලන්න පුළුවන් මේ තියෙන buy window එක open වෙලා තියෙන. එතනදී ඕන shares ප්‍රමාණය ෂෙයාර්ස් 1000ක් නම් ඒ ප්‍රමාණය අපි එන්ටර් කරන්න ඕනේ. ඕඩර් බුක් එක බලලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ෂෙයාර් එකක් කීයද ප්‍රයිස් එක කියලා. ඊට පස්සේ ඊට අදාළව ඕඩර් එක අපි බයි නම් බයි කරන්න තියෙනවා. එතකොට බයි ඕඩර් එක එන්ටර් කරාට පස්සේ ෂෙයාර් එක. එතකොට විකුණන්න තියෙනවා නම් ඒ ඕඩර් එකත් අපිට පුළුවන් එක දවසකට එහෙම නැත්නම් good till cancel ඒ වගේම දවස් 5කට එන්ටර් කරන්න පුළුවන්. විකුණද්දිත් ඒ විදිහම තමයි මෙතන sell option එක මාරු කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට එතනින් ෂෙයාර්ස් ටික විකුණන්න පුළුවන්. හරිම ලේසියෙන් මොබයිල් ඇප් එක පාවිච්චි කරලා ෂෙයාර්ස් ගන්න පුළුවන්කමක් තියෙනවා එහෙනම්.